5යි. ඒක ගත්තේ නෑ. චාව. මට බරටක් මහල හදපු කිවි ගන්නවා. La mandibola con i denti. Sì, lo so. Sekolah yang Bangkunya saling. Bangku. Banyak pengkali. Introdurre il denaro o la tessera? Arrivederci. Arrivederci, grazie. Hi guys. Ada අපි පුංචි ටුවර් එකක් යන ගමන් ඉන්නේ. මේ නංගිගේ උපන්දිනේ තිබ්බා. ඉතින් නංගිගේ උපන්දිනේ වෙනුවෙන් විශේෂ ගෙදර ලොකු පාටියක් ගන්න නැතුව ඔයාලා දකින්න ඇති අපි පුංචි පාටියක් ගත්තා. ඉතින් එයාව ලස්සන ටුවර් එකක් එක්ක යන්න හිතලා අද අපි නිවාඩු දවසේ එළියට බහලා මේ ලස්සන ගමනක් යන ගමන් ඉන්නේ. ඔයාලට පේන මේ කඳු පළාතක් ලස්සන. වාහන වටපිටාව ලොකු කඳු තියෙන්නේ. පුංචි ගමක ඉන්නේ අපි දැන් මේ මග යන ගමන්. අපි දැන් යන්නේ ජෙනෝවා පැත්තේ තියෙන තොයිරාන කියන ගමේ තියෙනවා කේව් එකක්. අපි කේව් එක බලන්න තමයි අද යන්නේ. ඔයාලට මතක ඇති අපේ 3S ටුවර් එකෙත් ඒ වගේ ලස්සන කේව් එකක වීඩියෝ එකක් දාලා තිනවා. අපි ඒක ලින්ක් කරන්න. ඔව් ඒක දාන්නම්. ඒකත් බලන්න ගිහිල්ලා ඒකත් මේ වගේම ලස්සන තැනක්. අපි මේක යන එකත් මම දන්නේ එච්චරම ලොකු දෙයක් මම නම් පළවෙනි වතාවට යන්නේ. නෑ පුංචි කාලේ ගිහින් තියෙනවා. හැබැයි මතක නෑ. චුට්ටක්කම මතක නෑ. ඉතින් දැන් ගිහිල්ලා බලමු. අපි ඉන්නේ බලන්න මේ වටපිටාව ඔක්කොම තියෙන මේ ඔලිව් ගස්. නැවැත්තු ඒක නිසාමයි. මේ දැන් ඔලිව් වගාව පටන් ගන්න කාලේ හරිය ඔයාලට පේන මේ චූටි ඔලිව් ගෙඩි තියෙන මේ තියෙන චූටිම චූටි. ඔයාලා දන්නවා ඉතාලිය යුරෝප් රටවල් ඉතාලිය වගේ රටවල් වල මේ ඔලිව් ඔයිල් මේ ගොඩක් ෆේමස්. කෑම හදන්නේ ගොඩක් ගන්නේ ඔලිව් ඔයිල්. ඉතින් ලංකාවේ තාසයි ඔලිව් ඔයිල් ගෙන්න ගන්න ඉතාලිය ඉඳන් එන කට්ටියට කියලා. ඉතින් අපි දැන් ආයි පිටත් වෙමු. තා කිලෝමීටර් 5ක් වගේ තියෙන්න යන්න. පොඩි වෙලාව. ඒ ගිහින් බලමු එහෙනම් මොන වගේද කියලා. අපි මේ ගමට ආවේ මුහුදයිනෙන්. ඉතින් මුහුද තියෙන පැත්තක් හරිම ලස්සනයි. හැබැයි අපි හිතුවා ටිකක් අවුව පායල් ලස්සනට දියයි කියලා. ඒ වුණාට වෙදර් එක වැස්සා. ඉතින් වෙදර් එක පොඩ්ඩක් අඳුරුයි අද. හැබැයි අපි හිතනවා අපිට අවුලක් වෙන එකක් නැහැ කියලා වෙදර් එක අපේ ගමනට අද. වර්ගයක් තමයි නේ. දැන් දෙහි ගහක් තියෙන ගයි. මේ මගේ පිටිපස්සේ තියෙන මැෂින්ස් හරිද? ඒවයි තියෙන්නේ ගමේම හදපු ෆ්‍රෙෂ් මිල්ක් තියනවා යෝග් කෙනෙක් එක මිල්ක් වලින් හදපු කෑම ජාතියේ මිල්කුයි තියෙන්නේ. මේකෙන් අපිට මිල්ක් ගන්න පුළුවන්. මෙතනින් බෝතලේ අල්ලලා මිල්ක් ගන්න පුළුවන් සල්ලි දාලා. පස්සේ මේකේ තියෙන්නේ එක කෑම ජාති ගොඩක් ඒවා ඉවරයි. කී වලින් හදපු යෝගට් තියෙනවා මේ මේ රිකොට්ටා කියලා ජාති. මේ ලීටරයක් €1 1.20. ආ තියෙන ලීටරයක් €1 1.20යි. මැෂින් එකට සල්ලි දාලා ගන්න තියෙන්නේ. හරි ලේසි.
යෝගට් එකක් කිරිගොවීන්ට හොඳ ගමේම හදන ඔව් ගමේම හදන යෝගට් චීස් ඊට පස්සේ අනිත් එක මේක එතකොට මේ මැෂින් එකේ තියෙන්නේ වතුර නැචරල් වෝටර් තියෙනවා ගෑස් වෝටර් තියෙනවා ඒක මේ වතුර ලීටර එක මිල 7.5යි මේ 7.5යි ඊට පස්සේ මේ බංකොනෝට ඒව දාන එක තියෙන්නේ ලීටරයක් 7.5 ලීටරයක් 7.5යි නාරලා අපි ගන්න ලීටරයක් 7.40යි 50යි සුපර් මාකට් වල. එතකොට ලංකාවේ මුදලෙන් කීයක් විතර 7.5 පොඩ්ඩක් යුරෝ එකක් 350ක් 60ක් නේ. එතකොට ඉතින් 7.5ක් හිතන්න. බෙදපුවා චුට්ට. ඒක ගත්තේ නැහැ. අපි දැන් පුංචි බාර් එකකට ආවා කැපුචිනෝ තුනක් ඉඳලා මම චුඩි පිට්සා එකක් ගත්තා මෙයාලා ඩෝනට් වගේ එකක් ගත්තා Sì, grazie. Allora, 9,50. 10 e 20. Grazie. Grazie, ciao. Arrivederci. Grazie, grazie. Ciao, ciao. Amme. Nossa. වෙලා ඉන්න තමයි තියෙන්නේ දැන් ඉතින් වෙලාව වැඩි. පොඩි සීතලක්. තියෙනවා ඉතින් බංකු තියෙනවා ලස්සන තැනක් බං ටුවරිස්ට් බස් එකකුත් ඇවිල්ලා මෙතන පල්ලෙහාම පේන්නේ මේ බලන්න මේ පරණ බඩු විසිකන තැනක් කියන්නේ පාවිච්චි නොකරන වාහන යකඩ බඩු විසික් කරලානේ. ලොකු බස් එකකුත් අතහැරලා දාලා කාර් තියෙනවා එහෙම වෙන් කරනවා ඊට පස්සේ කොටස් වල. ඒකත් ලස්සන පිරිසුදුට තියෙනවා. මේක තමයි පිළිවෙල බාන්න එකේ බඩු පිළිවෙල කියලා තියෙනවා. ඒ ගල යටද අපි යන්නේ? මම මේ තුන්වෙනි මම මේ 1 2 තුන්වෙනි වතාව. මම මේ තුන්වෙනි වතාව ග්‍රොත් එන. මම නම් මෙතෙන්ට ආපු තුන්වෙනි වතාව. පළවෙනි වතාව ලොකු පුතාට අවුරුදු 3 දී වගේ මාල්නී බුලත් සිංහලයි දීපිකා පියදර්ශනී ඒ කාණ්ඩෙත් එක්ක ආවා.
ඊට පස්සේ ගයි චූටි කාලේ අපේ නංගිගේ මහත්තයා අපි ආවා. මේ ඊට පස්සේ ආයි වතා දෙකක් ඇවිල්ලා හැරිලා ගියා වැස්ස නිසා. අද වැස්ස දරාගෙන අදත් ආයි වැස්ස ඒ වුණාට වැස්ස දරාගෙන අද අපි බලමු මොකද නෙතුගේ පළවෙනි වතාව. ෆස්ට් ටයිම් නෙතු එක්කගෙන නිසාද කියලා හිතන වහින්න හැම වෙලේම. නෙතුට බලන්න එපා කියලා. අපි දැන් මේ කන්ද නගින්න තියෙන්නේ මේ ගලේ කොතනද කියලා දන්නේ නැහැ. ගුහාව තියෙන්නේ. මේ ගල ඇතුලේ තමයි මේ බලන්න යන්නේ. මේ තමයි අපි දැන් උඩ නගින්න කලින් යන්න ඕනේ මෙතන උඩ තට්ටුවේ තමයි තියෙන්නේ මේ ටිකට් කවුන්ටරේ. ඊට පස්සේ සුවිනියර් කඩයක් තියෙනවා. කැෆෙටෙරියා එකක් තියෙනවා. කැෆෙටෙරියා කියන්නේ මේ කැෆේ බාර් එක. මේ තියෙන පාර්කින් ස්පේස් එක. මේ ඉන්නේ අපේ නංගි අම්මා. මේ බලන්න මේ ක්‍රම විදියට තමයි මේ වාහනවල බයිසිකල් මේ දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ කඳු වල එහෙම බයිසිකල් පදින්න යන කට්ටිය තමයි වගේ ගොඩක් කරාට කරන්නේ. ඒ වාහනේ මේ සීබ්‍ර කෙනෙක් කරන්නේ නේ? සෆාරි මේ එක. සෆාරි වාහනයක්. මට බයි හිතන මෙතනදී පෙරලි දෙයයි. ඔයාලා දැන් දකින්න ඇති ඈත දැන් ගොඩක් ඈත මේ ගලේ චිත්‍රයක් ඇඳලා තියෙනවා. රෙඩ් ඉන්දියන් කෙනෙක්ගේ මූණක් එක්ක අතක් ඇඳලා තියෙනවා. හැබැයි හිතාගන්න බෑ කොහොම එතන ඇඳද කියලා. මොකද එතන නගින්න පුළුවන් කියලා හිතන තරම් නෙමෙයි. අපි අයියා හම්බෙන් තමයි ඒක දැක්කේ. හරියට මෙතන පල්ලෙහා යන ගුහාව ඇඟිලි වලින් පෙන්නනවා වගේ තමයි තේරෙන්නේ. ඒක බලන්න ලස්සන. බය නැති නිර්මාණකාරී. අපි ආල්ට කලින් කිව්වනේ ඈත චිත්‍ර පේනවා කියලා මූණද කියන්නේ අපි ආල්ට චිත්‍ර මේ දාන්නම් මේ ගොඩාක් තියෙනවා. පැත්තෙන් අපි දාන්න ගොඩාක් තියෙනවා. අර ගල් පිරෙන්න චිත්‍ර ගොඩක් තියෙනවා. ඉතින් මෙතන අපි දැන් දැක්කේ පස්සේ දැක්කේ ඒකේ ආටිස්ට් ගැන මෙතන දාලා තියෙනවා. එයාගේ නම මාරියෝ නෙබියෝලෝ. මේ තියෙන ආයි චිත්‍ර ඇඳපු විදිය කොච්චර මේ ධෛර්ය සම්පන්න 1956 තමයි යා චිත්‍ර අඳලා තියෙන්නේ බලන්න. මෙතෙන් ගොඩක් තියෙනවා. මේ කේව් එක ටුවරිස්ට්ලට ඕපන් කරලා තියෙන්නේ 1950 මැයි 28. මෙතන 10 තියෙනවා. යා. අපි දැන් යන්නේ මේ ටිකට් ගන්න ටිකට් කවුන්ටර් එකට. අපි බුක් කරලා ආවේ. එන්න කලින් මේකට එන්න කලින් අනිවාර්යෙන් බුක් කරන්න ඕන නැත්නම් ඉන්න බෑ. බුක් කරලා තමයි එන්න ඕනේ. දෙන්න වෙන්නේ. Che nome? Gaiano. Ah, Gaia, sì. Sì, Gaiano. Quanti siete? Sì, eravamo per 4, però adesso 3. Va bene, 30 euro e andate subito su. Sì, grazie. අපි දැන් මේ නගින්න පටන් ගන්න හදන්නේ මීටර් 300ක් වගේ උඩින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන මේ කේව් එකට ඇතුළේ. දැන් අපි ඉක්මනට මේ අර ගෲප් එකට ඒ කියන්නේ අපේට කලින් යන ගෲප් එකට එකතු වෙන්න කියලා අපිට කිව්වා. මොකද ගයිඩ් ටුවර් එකක් තමයි තියෙන්නේ. දැන් ඉන්නේ කලින් මහා වැල්ලුව. බලන්න ලස්සන මේ කන්ද නගින්න තියෙන පාර. අස්සේ තියෙන්නේ කන්ද. මේ මෙයාලා ඉන්නවා. කුරුමි. චිකාලා. කවුද චිකාලා? රැහැයිය. රැහැයිය ඉන්නවා කියලා මෙතන ගහල් තියෙනවා චිකාලා කියලා. මෙන්න වකිමුණක් තියෙනවා. ඔයනේ. ඔයනේ. කුස්සක් තියෙනවලු. එහෙනම් අපේ නෙතුව පරිස්සම් කර ගන්න ඕන උකුස්සොන්ගේ. උස්සන් ගියොත් මාර වැඩේ. ඒකනේ. අම්මට උදව් වෙනු බෑග් එකේ බර මියා උස්සය. කන්න නැති. තාම පටන් ගෙම්ම. කවන්න මීටර 300යි. මගේ මේසෙක්. ආ. ගොම්. මේසෙක් ගලනවා. මේවා ලස්සන පොඩි පොඩි මල් කැලේ. අම්මා බෑග් එක ගලවලා දෙන්න මට. මගේ එක බලන්න.
මේ කැලේ වල්ලූරෝ ඉන්න මේ බලන්න. වල්ලූරෝයි ගෝන්නුයි මුවෝයි. එතකොට අර ගහිනවා. බෑඩ් වෙදර්. අද වෙදර් එක නම් එපා වල තියෙන වහිනා. අපි මෙහෙ ආපු හැම පාරම වැස්සා. අද තොඳ වහිනා. මෙහෙ එනවා කියලා ප්ලෑන් කරගෙන එළියට වැස්ස ගම වහිනවා. අද අපි වැස්සට පරාජය දීලා අපි දිනනවා. වැස්සෙම යනවා. වැස්සෙම යනවා. ලස්සන නේ. හම්. අපි දැන් මේ ඇතුළ වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. දැන්ටම ගුහා තියෙනවා මේ තියෙන්නේ. නෙතුට නගින්න මේ තියෙන්නේ. නෑ වීල් චෙයාර් ආයෙත්. ඒක නැග්ගොත් හොඳටද? නෑ. එහෙනම් මේ දෙන්නට කම විතර වීල් චෙයාර් එක කියන්නේ. ඒක ඇතුලේ. අතහැරලා දාමු. තාම පිටත් වෙලා නෑ. ඒක තමයි ඒ සෙට් එකට එකතු වෙන්න යන්නේ. කට්ටිය ඇවිල්ලා ඉන්න දැන්. මගේ මේස් එක ගත්තා. දැන් අපි ඇතුළට යන්න හදන්නේ. මේ ටිකට් එකේ මේ කෑල්ලක් කඩලා ගන්න ඒගොල්ලෝ. ඉතින් මියුසියම් එකටයි කේව් එකටයි කෑලි දෙක. Buongiorno. Stai per lasciare tutto? No, stavo per lasciare tutto. Sì, no, ma poi io sono perfettamente anche non riesco a fare. Sì. Sembra proprio facile, ma Ha deciso di chiamare. Ciao. මෙන්න පහටින් යන්න බෑ.
එතන ඉන්න. අර මේ ස්ට්‍රේන්ජර් තින්ග්ස් එකේ නේද? වෛරස් එක පැතිරෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ගුහාවේ හදවතට කිව්වොත් වැරදි නෑ. ඇත්තටම කිව්වොත් අපි දැන් ඉන්නේ සොහොන් බිමක.
හෝමෝසේපියන්ලා මේ ගුහාව හොයාගන්න අවුරුදු තවත් 10 ගානකට කලින් මේ ගුහාවේ වාසය කරලා තියෙන වලස්සු. එක්නෙ දෙන්නෙක් නම් නෙවෙයි. වලස්සු 100 ගානකගේ ඇටසැකිලි මේ එකම ඒරියා එකකින් බලා ගන්න පුළුවන්. මේ ඇටසැකිලි අපිට වර්තමානයේ දැක ගන්න පුළුවන් වලස්සුන්ට වඩා ප්‍රමාණයෙන් ලොකු වීම විශේෂත්වයක් විදියට දකින්න පුළුවන්. මෙයාලා ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 24000ත් 50000ටත් වඩා ඈත අතීත කාල පරතරයක කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මෙතන වලස්සු අඩුම වශයෙන් 139කගේ ඇටසැකිලි හොයාගෙන තියෙනවා. ඒ අතර පොඩි පැටවුන්ගේ ඇටසැකිලි 57ක් හොයාගෙන තියෙනවා. මෙහෙම වලස්සු එකම තැනකටම ඇවිත් මැරුණේ කොහොමද කියන එක නම් තවමත් අභිරහසක්. මෙච්චර ලොකු ප්‍රමාණයක වලස්සුන්ගේ ඇටසැකිලි එකම ඒරියා එකක හොයාගත්තු නිසා තමයි මෙතනට වලස්සුන්ගේ සොහොන් බිම කියලා නම් කරලා තියෙන්නේ. මේ වලස්සුන්ගේ ඇටසැකිලි අතර පැනින් තැන අපේ ආදිමුතුන් මිත්තන් සටහන් තියලා යන්න අමතක කළා නැහැ. මේ ගුහාවේ කිසිම තැනක මිනිස් ඇටසැකිල්ලක් හොයාගන්න බැරි වුණු එක විශේෂත්වයක් විදිහට දකින්න පුළුවන්. ඒකෙන් පේන්නේ මේක ඇතුළට ආපු මිනිස්සු ආපහු එළියට යන පාර කොහොම හරි හොයාගෙන කියන එක. මෙතන මේ පේන බිත්තියේ තනින් තන මැටි කුට්ටි ඇල්ලලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනට ආපු මිනිස් කණ්ඩායම් වල වැඩිහිටිය වටපිටාව විපරම් කරන අතරතුර පුංචි ළමයි මැටි බෝල හදලා බිත්තියට ගහලා සෙල්ලම් කරලා තියෙනවා කියලා මෙයාලා අනුමාන කරනවා. ලොකුයි ගුහාවේ. බලන්න පටු පාර තියෙන හැටි. අපි දැන් තමයි ටුවර් එක ගිහිල්ලා ඉවර වුණේ. ආ දකින්න ඇති ඇතුළ ගොඩක් ලස්සනයි. පොඩස් දෙකට අමාරු එකපාරට එළියට. එකපාරට එළියට ආවස් දෙන්නේ නිලංකාර දෙක. ගොඩක් එළිය. ඒ වුණාට තව එකක් තියෙන ලොකු එකක්. ලොකු එකක් වහලා. ඒක තාම ඕපන් කරන්න මාලිගාවක් වගේ. අම්මලා ගිහින් අපි දැන් පාරක් බලන්න. ආයෙ එන්න කිව්ව එක බලන්න. In fondo al parco. Grazie. Grazie a voi. Buona giornata. Buona giornata. ඉතින් ඔයනේ. අපි දැන් ස්වීනර් එකක් බලන්න හදන්නේ. හැමතැනම අපි යනකොට මොකක් හරි මතක සටහනක් ගරන් යනවා. Buongiorno. Ma o vai lì o te... දැන් කේව් එකෙන් එළියට ආවිත් අපිට පොඩි කඩකින්නක් ආවා ලන්ච් ගන්න කලින් තව වෙලා තියෙන නිසා අපි ගෙදරින් ගෙනාපු මොන හරි කන තැන් බැරිද මෙතන ලස්සනට හදලා තියෙනවා කට්ටියට ආවම කන්න අපි ගෙනාපු ප්‍රින්ගල්ස් තව ප්‍රින්ගල්ස් කේක් වගේ දෙයක් තියෙනවා චිප්ස් තියෙනවා
තව ඩ්‍රින්ක්ස් ජාති තියෙනවා. ඉස්සරහට තියෙනවා ෆෘට් ජූස් තියෙනවා. රෙඩ් බුල් තියෙනවා. මෝ ෆෘට් ජූස් තියෙනවා. කැමති දෙයක් අරන් බන්න.